අද කියලා දෙන්න යන්නේ නිවසට ගෙනල්ලා අපි ඉවත් කරන ලුණු පොතු වලින් දියර පොහොරක් හරි කාබනික කෘමි විකාශකයක් හරි හදාගන්න විදිය. එහෙනම් අපි බලමු ඒක කොහොමද හදාගන්නේ කියලා. මේ තියෙන්නේ මේ වගේ අපි නිවසට ගෙනල්ලා ඉවත් කරන ලුණු පොතු. ඒකට සාමාන්‍යයෙන් අපි වතුර ලීටර් එකකට ගන්නේ ලුණු පොතු මේ වගේ අත්තට පිටමොලවල ගන්න පුළුවන් ප්‍රමාණය තමා ගන්නෙ 1 ලීටරයකට. එතකොට අපි බලමු දැන් මේක කොහොමද හදාගන්නේ කියලා. ඒකට මේ වගේ භාජනයක් ඕනේ. ඒකට මුලින්ම මේ වගේ පියන වහන්න පුළුවන් විදිහේ භාජනයක් ඕනේ. අපි මුලින්ම කරන්නේ මේ ලුණු පොතු ටික අරගෙන මේ භාජනයට දාලා ඒකට මෙහෙම වතුර දානවා. වතුර මේ වගේ මේ ලුණු මේ වගේ ප්‍රමාණයකට වතුර ලීටරයක් තමයි දාන්නේ. ඊට පස්සේ මෙන්න අතින් මේ ටික හොඳට පොඟවලා මේක වහලා තියන්න ඕනේ. පියන වහන්න පුළුවන් එකක් ගන්න. මොකද මේක මේ කාබනික කෘමි විකාශකයක් හින්දා මේකේ තියෙන සැර ඉවත් වෙලා යන්න පුළුවන් අපි පියන වැහුවේ නැත්නම්. මේ තියෙන්නේ පැය 24ක් පෙඟෙන්න තියපු ලුණු වතුර එක. මේක ඊට පස්සේ අපි පෙරා ගන්න ඕනේ මුලින්ම. මේක රෙදි කෑල්ලකින් හරි පෙනේරකින් හරි පෙරාගෙන ස්ප්‍රේ බෝතලයකට දාගන්න ඕනේ. ඊට පස්සේ මේක අපි ස්ප්‍රේ කරනකොට අපිට කෙලින්ම එක්කෝ වගාවේ බිමට දාන්නත් පුළුවන් නැත්නම් කොළවලට ස්ප්‍රේ කරන්නත් පුළුවන්. අපි ස්ප්‍රේ කරනවා නම් මේක කාබනික කෘමි විකාශකයක් විදිහට තමයි ස්ප්‍රේ කරන්නේ. ඒක ඒ විදිහට කාබනික කෘමි විකාශකයක් විදිහට යොදනවා නම් දවසේ හවස් කාලේ තමයි සාමාන්‍යයෙන් ස්ප්‍රේ කරන්න ඕනේ. හවස 5න් වගේ පස්සේ දියර පොහොරක් විදිහට යොදනවා නම් උදේ වරුවේ තමයි ගස් වලට යොදන්න ඕනේ. සාමාන්‍යයෙන් උදේ 10ට වගේ කලින්. මොකද පත්‍රවල බූටිකා විවෘත වෙලා තියෙන උදේ කාලේ. ඒ හින්දා දියර පොහොරක්